Hi guys, welcome back to our channel. ඉතින් කීස family YouTube channel එකේ කීස family product එක තමයි මේක. අද packing order එකක් තමයි කරන්නේ super market එකකට යන. මේක අපේ නිතරම sale වෙන super market එකකට යන order එකක් තමයි. සතියේ කොහොමත් packets 200ක් විතර sale වෙන super market එකේ. ඉතින් මේක ටිකක් වෙලා යන product එකක්. මේක හැම කෑල්ලක්ම අතින් තියලා තමයි පැකට් එක හදන්න ඕනේ. මම මේ වීඩියෝ එක ෆාස්ට් කරලා පෙන්නන්නේ. මොකද ගොඩක් වෙලා යන වැඩක්. සමහර අයට බෝරින් වෙන්න පුළුවන්. ඉතින් මේකට ලොකු වෙලාවක් යනවා. මේක හදන්න ගොඩාක් වීඩියෝ එක ෆාස්ට් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම වැඩිපුර කොටස තමයි කපලා අයින් කරගන්නේ. කපලා අයින් කරලා quality එක මේක ඇතුලේ මොනවා හරි damage මොනවා තියෙනවද කියලා මෙන්න චෙක් කරන්න ඕනේ. ඒකට කෙනෙක් මගේ ඉස්සරහින් ඉන්නවා. ඔන්න ඉතින් එහෙම තමයි වෙන්නේ. මේ පැකට් එක quality එක මීට වැඩිය වැඩි කරන්න ඕනේ ගොඩක්. දැන් මේකට කරන්න කාලය නෙමෙයි. මං ඉස්සරහට මගේ විතරක්ම ආයතනයපත් වෙච්ච දවසට මම මේ පැකට් එකේ quality එක ගොඩාක් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රොඩක්ට් එක නම් කොහොමත් quality පැකට් එක මීට වැඩිය දියුණු කරන්න ඕනේ කියලා මට හිතෙනවා. ගොඩාක් ලස්සන පැකින් එකක් හදන්න. ඉතින් දැන් මේකට කාලය නෙමෙයි. ඉතින් මේකේ පැකින් එකේ වෙනසක් අඩුවක් normal ගොඩාක් simple පැකින් එකක් තිබ්බා කියලා සේල් එක නම් අඩු වෙලා නැහැ. ගොඩාක් සුපර් මාකට් වලට තමයි අපි බඩු දාන්නේ. සුපර් මාකට් වල ගොඩාක් සේල් වෙනවා. අපේ කියන්නේ කාපු කෙනෙක් ආයි ගන්න තු ඉන්නේ නැහැ. පැකින් එකට රැවටිලා නොගන්න කෙනෙක් වගේ නෙමෙයි. ගන්න කෙනා දන්නවා මේක කොච්චර රසයිද කියලා. ඉතින් මෙහෙම වැඩිපුර කොටස අයින් කරගත්තට පස්සේ මෙහෙම පොලිතින් බෑග්ස් වලට දාගන්න ඕනේ ගණන් කරලා. ඊට පස්සේ අපිට සුපර් මාකට් එකට ගියාම වැඩේ ලේසි. ගොඩාක් වෙලා ඉන්න ඕනේ ප්‍රොඩක්ට් එක පේනවා කොච්චරක් තියෙනවද කියලා ගණන් කරගන්න පුළුවන් ඉක්මනටම. ඊට පස්සේ එහෙමම මේ බණ්ඩලේ පිටින් දෙන්න තමයි වෙන්නේ. මේක එකම එක සුපර් මාකට් එකට යන ඕඩර් එකක් විතරයි මම වීඩියෝ කරේ. ඉතින් කෑවොත් අමතක කරන්න බැරි රසයක් තමයි අපේ මාෂ්මෙලෝස් එකේ තියෙන්නේ. ඉතින් මෙහෙම බණ්ඩල් ගහලා තමයි සුපර් මාකට් වලට යන්නේ. ඒ ටික ලේබල් දාන්න. ඒක දැන් ඕනේ. මේකට 15ක් ගන්න. මේකත් ඒකට දාන්න තියෙනවා. අම්මගේ ටෙස්ට් එක මම අරගෙන යන්න කියලා. මේ කරන්නේ. නැත්නම් පාට දැනගන්න. රතු පාට පාතර ඉතන සයිස් එකක් ගේන ලොකු විශාල එකක් නැතුව. රතු පාටේ කියන්නේ ඔය ගවුල් තියෙන පාට. ඔව්. අදම රතු තියෙන්නේ. මම මේකෙදි කියන්නේ තාත්තට මට පර්ස් එකක් ගෙනත් දෙන්න කියලා. මගේ පර්ස් එක ටිකක් පරණ වෙලා තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට දැන් අදාළ නැහැ. තාත්තා පිටකොටු යනවා නිතරම බඩු ගේන පිටකොටුවෙන් බඩු දානවා වගේම පිටකොටුවට බඩු දානවා. ෂොප්ස් දෙකකට දානවා වගේම අපි පිටකොටුවෙන් තමයි බඩු ගේන්නේ. ඒ දාන ෂොප්ස් වලින් තමයි බඩු ගන්නෙ. ඉතින් එහෙම යද්දී තමයි පර්ස් එකක් ගේන්න කියලා තමයි තියන්නේ. ඉතින් තාත්තගේ වටේ මගේ හස්බන්ඩ්ගේ තාත්තා. ඉතින් මගේ තාත්තා වගේම කිව්වොත් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි යන්නේ. ඉතින් ඔහොම තමයි දවසේ අවසානයේ මගේ උදේ 4ට පටන් අරගෙන හවස තමයි මේ පැකින් ටික පැක් කරන්නේ. කස්ටමර් කෙනෙක් ඉනවා කිව්වොත් ඒ වෙලාවට කරලා දෙනවා. නැත්නම් කලින් පහුවදාට ගෙනියන්න තියෙන දක් නම් එමිසරේ හවසට තමයි පැක් කරලා දෙන්නේ. මේ රෝඩ් එක දැන් හවස ගෙනියන්න බෑ. සුපර් මාකට් වල ඔෆිස් වහනවානේ. හවස ගෙනියන්න බෑ. පහුවදා උදේට ගෙනියන්න දෙයක් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕනේ නම් අපෙන් ඕඩර් කරන්න පුළුවන්. අපේ මාෂ්මෙලෝස් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. Sepasih
හිත හරන මාපාලුව නොබ කන්නදාන වැහෙන්නම් ඉඳ හිටේ සඳේ ඇදිලා සෑහෙන්නම් නුඹගේ ඇස් පුරා රැඳිලා යායට පාරන පෝසා සඳ දෙත බේරෙන පිළිතුරක හිත පාරන මේ මතක සැපසේවින්නා හෙට රැවෙලා එළිවෙන සඳ හිත හරන මාපාලුව නොබ කන්නදානම් අපිට යනවාකෙන්නා වැහෙන්නම් ඉඳ හිටේ සඳේ ඇදිලා සෑහෙන්නම් නුඹගේ ඇස් පුරා රැඳිලා කොල්ටි ගහලේ ෂර්ට් එක නගන ඉන්න තේරිය කඩන්නේ නැහැ. ඉතින් ඔන්නෝක තමයි මේ පැකින් මෝඩ් එකේ ඉස්සරේ ඉතින් මේක තමයි උදේ ඉඳන් කරලා හවසට චූටි හුස්ම ගන්න වෙලාව. ඉතින් මේ වීඩියෝ එකේ මම අන්තිමට පෙන්නන්නම් මේ සුපර් මාකට් එකකට යන ඕඩර් එක මොනවද කියලා. ඉතින් දිගටම අපේ වීඩියෝ එක ඉන්න ඉස්සරහට තව ෂුට්ටක් තියෙනවා ඒක බලන්න. කැමති නම් ලයික් එකක් දාන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාන්න හිතෙන දෙයක්. හොඳ දෙයක් හරි නරක දෙයක් හරි මොනවද දියුණු වෙන්න ඕනි කියලා හරි. නිකම්ම බලලා හේයන්නතු මොන හරි දෙයක් ලියන්න. Thank you so much මේ වීඩියෝ එක හිටියට. ඔයගොල්ලෝගේ හැම බලාපොරොත්තුම ඉෂ්ට වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මේ තියෙන්නේ පොන්ඩන්ට් අයිසිං හදන්න ගන්න වයිට් මාෂ්මෙලෝස්. කේක් හදන අය ගැන තමයි මේ ගැන දන්නේ. මෙන්න මේ වයින් තමයි පොන්ඩන්ට් අයිසිං හදන්නේ. කේක් හදන අය තමයි මේ ගැන දන්නේ. ඔයත් කේක් හදන කෙනෙක් නම් අපෙන් ගන්න පුළුවන්.